ආයිබෝවන් අස්සසුම ප්‍රතිලාබිවාල හැම දෙනෙක්ටම ඉතින් ගොඩක් සාදරෙන් පිළිගන්නවාල හැම දෙනෙක්වම තවත් අස්සසුම තොරතුරකට ඉතිං අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු එන්න ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝග පල්ලෙ අපේන රතුපාට සබස්ක්‍රයිබ් බටන එකක් තියෙනවා ඉතින් එන්නේ සබස්ක්‍රයිබ් බටන එක කලික් කරලා ඊට හ පැත්තෙන් මතුවෙන බෙල්ලයිගන එක ටත් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න ඉතින් මෙන්න මෙහෙම දිගටම එකතුලා හිටියොත් තමයි ඔයාලට මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගැනීමේ හැකියාව තියෙන්නේ ඉතින් අදත් ඔයාලට සුබම සුබ ආරංචි රැසක් තම අරගෙනවිල්ලා තියෙන්නේ පෙබරවාරි මාසයේ අස්සව මුදල් පිළිබඳව ඉතින් පෙබරවාරි මාසේ අස්සසෝ මුදල් සිස්ටම් එකට වැටන දිනය සහ බැංකු ගෙනුම් වලට වැටනේ කොහොමද කවදද කියන දිනය පිළිබඳව තම අද වීඩියෝකෙදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා හිටියොත් එහෙම ඔයාලටත් මුදල් තෑගි දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක එකටම පටන් ගන්න රුපියල් 2000න් තමයි. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා ඉදිරි වීඩියෝ වලදී දැනුවත් කරන්නම්. මම ඔයාලට ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඉතින් අපේ channel එකට subscribersලා 5000 පහ වුණාට පස්සේ තමයි මෙන්න මේ දීමනාව දෙන්න තීරණය කරලා තියෙන මම ඉතින් මගෙන් ඔයාලා වීඩියෝ බලනවා ඉතින් අන්න ඒක හින්දා තමයි ඔයාලට මේක දෙන්නේ. ඉතින් හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝ එකට ඔයාලගේ නමයි අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රදේශයයි කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒකේ මම 10 දිනෙත් තෝරගන්නවා. ඊට පස්සේ 10 දෙනා කොහොමද මගේ වීඩියෝස් බලනවද හැමදාම මෙන්න මේක තීරණය කරලා තමයි දෙන්නේ සබස්ක්‍රයිබර්ස්ලා 5000 සම්පූර්ණ වුණාට පස්සේ තමයි. ඉතින් ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැතුව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔන්න එහෙනම් අපි අද තොරතුරට යමු. ඉතින් පෙබරවාරි මාසේ අස්සසු මුදල් ජනවාරි මාසේ අස්සසු මුදල් වගේ පරක්කු වේද? ඉතින් ඒකට කියන්න තියෙන්නේ නැහැ ජනවාරි මාසයේ මුදල් තරම් පරක්කු වෙන්නේ නැහැ. මොකද ජනවාරි මාසයේ දීමනාව 20 ගණන් වල තමයි ලැබුණේ. ඉතින් මෙන්න මේ පෙබරවාරි මාසයේ දීමනාව නම් සිස්ටම් එකට මෙන්න මේ සතියේ වැටෙනවා. ඉතින් ඒ කියන්නේ අද දිනේ පෙබරවාරි 8 වෙනිදා. ඉතින් මේක කොහොමද පෙබරවාරි 10ත් පෙබරවාරි 15ත් අතර සිස්ටම් ගත වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන කියලා තමයි මෙන්න මෙතන අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම තව දවස් 5කින් හරියටම 5ක් ඇතුළත සිස්ටම් එකට වැටෙනවා. ඉතින් සිස්ටම් එකට අනිවාර්යයෙන්ම තොරතුරු වෙනස් වුණොත් එහෙම මේ තොරතුරු අපි හොයලා ඔයාලව දැනුවත් කරනවා නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තව දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. ඔයාලට අස්සසම සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. අපි ඒවට උත්තර හොයලා අරගෙන එනවා. ඉතින් තව දෙයක් මතක් කරන්න තියෙනවා. මම අස්සසම ප්‍රතිලාභී මණ්ඩලයේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම තොරතුරු හොයලා තමයි ඔයාලව දැනුවත් කරන්නේ අපේ නාලිකාව හරහා. ඒ හින්දා කවුරුවත් මට මෙන්න මේක කරලා දෙන්න කියා මුත් කරලා දෙන්න බෑ. මම ගේන්නේ තොරතුරු අරගෙන එන එක විතරයි. ඉතින් ඒ හින්දා ඒකත් මුලින්ම මතක් කරනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ප්‍රශ්න ගැටලු හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අපේ WhatsApp නාලිකාවට ඒ කියන්නේ WhatsApp channel එකට සහභාගී වෙන්න පල්ලෙහා description එකේ තියෙනවා comment section එකෙත් දාලා තියෙනවා pin කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඒකටත් හැමෝම එකතු වෙන්න.